බකට් එකේ කොහොම කොච්චර කාලයක් තියාගත්තේ? මේවල අවුරුදු 5ක් තිබ්බා. අවුරුදු 5ක් යන බකට් එක දිරනවා. ඔව්. මේක මේ ගාන අවුරුද්ද එකමාරදී මේ රිදියා දෙනවා. එකමාරක් කියන්නේ ඉතින් මේ රිදියා වාරේ ගන්න රිදියා දෙන්නේ. ඊට ස්පෝර්ට් දිරුවට පස්සේ ස්පෝර්ට් අයින් කරන්න පුළුවන්. මේක කරලා දෙන්න. මේක මහදයන් මේ කෝච් එක හොඳ වටින් ටක්ටියක් කරා වසක් විසක් නැතුව වලට අන්න පුළුවන්. පස්ට් එක ඉතිරිනා. පාටික දාගෙන මේක බහිනවා. මේකට පස් දාපුව වතුර දාන්න මේකයි. මේක දැන් වතුර දාද්දි මේ පෝච්චියට මේකෙන් උතුරලා යන්නේ නැතිව වතුර දාන්න. කියන්නේ හිමීට වටේට දාන්න ඒ දාන එහෙම හේතුව තමයි අර මේකට අපි කලවම් කරගො නැත්තම් පෝර ටික අහ කියන්නේ. මේකට සීමිත පෝර ටික නෙන්නේ. බිමනා කොහෙන් හරි ඇදලා ගන්න පුළුවන්. දැන් මෙයාගේ එහෙම බෑ. මෙයා මේකට අපි දෙන්නම ඕනේ. ඒ හින්දා ඒක වතුර හොදලා මේ පෝච්චි උතුරලා යන්න දාන්න එපා. ටික කාලයක් යනකම් මේ වගේ පේමන්ට් එකේ වගේ තියන්න නැත්තම් වැහි වතුර වේදාච අපි වහිනවනේ හැමදාම. ඔව්. ඒ හින්දා මේ වැහි වතුරට මේකේ තියෙන පෝර් ටික උතුරලා යන්න පුළුවන් අපිට. ඒ නිසා එහෙම නොදා අයිනකින් තියන්න. අවු හොඳට හන්න කමන්නේ. අවු හොඳට වැටිකේ. ඔව් නේද? හා. දැන් සයිට් එකෙන්